අයිබෝවන් තෙරුවන් සරණයි ආදරණීය සිවලේනි ටික දවසකට පස්සේ අදත් ඔබට ආමන්ත්‍රණය කරන්න හිතුණා. අද විශේෂයෙන්ම මගේ වැඩසටහන මම කරන්න අදහස් කළේ කමෙන්ට් එකකින් මාත්මයෙක් විසින් මතු කළා වූ ප්‍රශ්නයක් හා සම්බන්ධව. එතුමා කීප වතාවක්ම ඒ ප්‍රශ්නේ යොමු කළා කියන එහෙම උත්තර දෙනවා. ඉතින් මගේ නැත ගැටුණු මට දරසිනු වුණ වෙලාවේ තමයි එතුමා යොමු කළා වූ ප්‍රශ්නය වෙනුවෙන් මම වැඩසටහනක් කරනවා කියලා මම කමෙන්ට් එකකින් උත්තර දුන්නා. ඉතින් මාගේ මේ වැඩසටහන් බොහෝ පිරිසකට දර්ශනය වෙනවත් අඩුයි. එහෙම බොහෝ පිරිසකට දර්ශනය වෙන්න බෑ. බහුතරයක් භක්තිවාදීන් අතරේ සුළුතරයක් ප්‍රඥාවන්තයින්ට පමණක් මාගේ වැඩසටහන් විවෘතයි. බොහොම සුළු පිරිසක් අරමුණු කරගෙන තමයි මම මේ මාගේ හඬ අවදි කරන්නේ. එමනම් මොකද්ද මේ එතුමා මතු කරා වූ ප්‍රශ්නේ? විනහා කුසලයේ කියන්නේ මේ දෙකම එකක්ද කියන කාරණාව වගේම බුද්ධ කාලීන ಭಾರತයේ යක්කනාග කුම්භාණ්ඩ කියනා වූ ඒ ජන කොට්ටාසයන් සිටියාද කියනා වූ කාරණාව තමයි අනිත් ප්‍රශ්නේ. ඉතින් ඔබතුමාගේ ඔය ප්‍රශ්න දෙකටම එක වීඩියෝ එකකින් මට උත්තර දෙන්න බෑ. මම පළවෙනි ප්‍රශ්නෙට අර දවසේ උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ වෙනුවෙන් වෙනම වීඩියෝ එකක් ඊළඟට අරගෙන එනවා. ඉතින් අර ප්‍රතිපස්න නගන්නා හරිම වටිනවා. එතකොට මේ ප්‍රතිපස්න නගන්නා මාගේ මතයට එකඟ වෙනවාද, පක්ෂපාතීද, නැත්නම් ප්‍රතිවිරුද්ධ මතධාරීද්ද කියනා වූ කාරණාව නෙමෙයි වටින්නේ. වටිනාම කාරණාව තමයි එතුමා ප්‍රඥාවන්තයෙක්ද, එතුමා ගවේෂකයෙක්ද, එහෙම නැත්නම් භක්තිවාදීද්ද කියනා වූ කාරණාව තමයි මම නම් බලන්නේ. භක්තිවාදීන්ට නම් මම ඉතින් උත්තර දෙන්නේ නැහැ. භක්තිවාදීන්ට කිසිම ශාස්ත්‍රූවරයෙක්ගේ දහමක් වටහා ගැනීමේ හැකියාවක්ද නැහැ. ඒක මට එළිදරව් කරන්න පුළුවන් ඕනෑම ආගමක් අරගෙන බැලුවොත් මට එහෙම විග්‍රහ කරන්න කිව්වොත් කෙනෙක් මම විග්‍රහ කරලා මට පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා මේ මෙන්න මෙතනදී මෙන්න මේ කාරණාව ගැන අපි කතා කරනකොට පළමුව අඳුරා ගන්න අවශ්‍යයි බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. එහෙනම් ඔය වංශකථා සාහිත්‍යයට හෝ මේ වෙහෙර විහාර චෛත්‍ය ගොඩනැගිලි වඳින පුදන යදින සංස්කෘතියකට නෙමෙයි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද? ගෞතම බුදුන් වහන්සේ දේශනා කොට වදාළා වූ ආකාරයටම බුද්ධ ශාසනය අඳුරා ගැනීමෙන් එහෙම අඳුරා ගන්න අපි උත්සාහ කළොත් අන්න ඒ උත්සාහ ගැනීම තුළ අපිට මෙන්න මේ ප්‍රශ්නයට ඉතාම පැහැදිලි උත්තරයක් ලැබෙනවා. මොකද්ද මේ නම් මේ බුද්ධ ශාසනය? සබ්බ පාපස්සා කරන අපි සෑම සියලු දෙනෙක්ම දන්න බොහෝ කොට උච්චාරණය කරන බොහෝම වටිනා ගාථා රත්නයක් තමයි මේ. ඇයි බොහෝම වටින්නේ? මෙලොව පහළුණා වූ බුදුරෙක් ඇද්ද ඒ සෑම සම්මා සම්බුදු ලෝතුරා බුදුරෙක් විසින්ම දේශනා කොට වදාළා වූ ධර්මය කෙටියෙන් කිව්වොත් ඕන් ඔය කියනා වූ ගාථා පාඨයෙන් අපිට විස්තර කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ සබ්බ පාපස්ස ආකරණම් කියලා කියන්නේ? සියලු පාපෙන් මිදෙන්න පාපයෙන් මිදීම, සියලු පාපයෙන් මිදෙන්න කියන කාරණාව තමයි මෙතනින් කියන්නේ. ඊළඟට පාපය කියන්නේ මොකද්ද කියලා හඳුන්වා දීමක් කරලා තියෙනවා. මොකද්ද මේ පාපය කියලා කියන්නේ? කයෙන් වෙනවා පව් තුනක්. ප්‍රාණඝාතේ, අදත්තා දානේ, කාමමිත්‍යාචාරය. එහෙනම් යම් කෙනෙක් පරපණ නසනවා නම් මෙලොව ජීවත් වෙන්නා වූ සෑම සියලු සත්වයෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා.
අන්නේ අයිතිය තහවුරු කරමින් ජීවත් වීම. එහෙම නැත්නම් මේ කිසිම සතෙක් ඝාතනය කරන්නේ නැහැ. කිසියම් වූ සත්‍යයක් මිනිසෙකෝ කිසියම් වූ සත්‍යයක් ඝාතනය කරන්නේ ඝාතනයට අනුබල දෙන්නේ නැහැ කියනා වූ කාරණාව. එන ඒ කාරණාව තුල කෙනෙක් ඒ සිතුවිලි මුදුන්පත් කරගෙන ජීවත් වෙනවා නම් අන්න ප්‍රාණඝාතයෙන් වැළකුණා වූ කෙනෙක් වෙනවා. සබ්බේ තනදි දණ්ඩස්ස සබ්බේ බායන්තු මච්චුනෝ අත්තානං උපමාකත්වා නහනය නගාති. සියලුම සත්වයෝ දනුවමට බයයි. සියලුම සත්වයෝ මරණයට බයයි. එවනම් තමන් උපමාවට අරගෙන කිසිම සතෙක් ඝාතනය කරන්න එපා කියනවා වූ මෙන්න මේ ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළා මේ උතුම් වූ බුද්ධ වචනය අපි කටින් කියන්න නෙමෙයි ඒක නිරන්තරයෙන්ම හැම දවසකම හිරු උදා වෙනවා නම් ඒ හිරු උදා වෙන්නා වූ මොහොතේ සිට හිරු බැස යන්නා වූ මොහොත දක්වාත් ඒ සෑම වෙලාවකම අපි අදිස්ථානයෙන්ම කළ යුතු දෙයක් මේ මෙන්න මේ පාප කර්මෙන් අපි මිදෙන්න අවශ්‍යයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම. ඊළඟ කාරණාව සොරකම. සොරකම් කිරීමෙන් වෙන්වීම. කෙනෙකුට පුළුවන් නම් මේ සොරකම කියනා වූ දේ මිදෙන්න අන්න ඒක තමයි කයෙන් සිදුවෙන දෙවෙනි පාප කර්මය. හොරකම ඒකෙන් මිදෙන්න පුළුවන් නම් අන්න පාපයෙන් මිදුණා වෙනවා. තුන්වෙනි කාරණාව කාම මිත්‍යාචාරය. එහෙනම් වැරදි කාමයේ හැසිරීමෙන් වැළකීමේ ඒ ධර්මතාවය. එහෙනම් මෙන්න මේ කාරණා තුනයිනේ මෙතන. කයෙන් සිදුවෙන වැරදි, කයෙන් සිදුවෙන පව් තුනක් සඳහන් වෙනවා බුදුදහමේ. නැවතත් කෙටියෙන් මතක් කළොත් ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. ඊළඟට වචනයෙන් වල වැරදි තියෙනවා 4ක්. බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කතා කරන එක, හිස් වචන කතා කරන එක. එතකොට කාරණා ඔක්කොම මෙතන දැන් 7යිනේ. මෙන්න මේ 7න් කෙනෙක් මිදුණා නම් අන්න පාපයෙන් වැළකුණා කියන වෙනවා. මෙන්න මේ පාපයෙන් වැළකුණා නම් යම් කෙනෙක් මෙන්න මේ ආකාරයට ඒක තමයි පින කියලා කියන්නේ. ඒක තමයි පින. ඒක කොහොමද පිනක් වෙන්නේ? දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් ක්‍රියාවක් නැහැනේ මෙතන. මේ වැලකීමක් නේ මෙතන තියෙන්නේ. මේක කොහොමද පිනක් වෙන්නේ කියලා. අපි විසින් මේ විශ්වයට මේ සබහා දහමට දායාද කරන්නා යමෙක් ඇද්ද? අන්නේ දායාද කරන්නා උදේම තමයි පෙරලා අපිට ලැබෙන්නේ. සමහර විට අපි දායාද කළා උදේට වඩා ඒක බොහොම වැඩි ප්‍රමාණයකින් අපිට ඒ දේ ලැබෙනවා. පෙර අඟනක් එක්කෙලු දෙනක හිස සිඳා ඇයංග ලෝම ගණනට හිස් කැපුණු ලදා. ඒකේ එළුවෙක්ගේ හිසක් කපලා ඒ එළුවාගේ ශරීරයේ තියෙන ලෝම ගානට එළුවන් වෙලාම ඉපදෙලා හිස් දන් දෙන්න උනා කියලා එහෙම අපි අහලා තියෙනවනේ. එහෙනම් ඒ අර අපි දායාද කරන දෙයට වඩා අපිට ලැබෙනා උදේ හොඳ හෝ නරක අපි දායාද කරන දේ අනුව අපිට 10 ගුණයකින් 100 ගුණයකින් වැඩි වෙලා ආපස්සට අපටම ලැබෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි මේ පින කියලා කියන්නේ. පාපයෙන් වැළපුණා නම් ඒක තමයි පින. එතකොට එහෙනම් දිව්‍ය ලෝකවල ඉපදෙන්න බොහොම සැප සම්පත් ඇතුව ඉපදෙන්න මේක බොහොම වටිනා පින්කමක් තමයි මේ. නිකමට හිතලා බලන්න ඕන. අපිට දැන් ලැබිලා තියෙනවා ජීවිතයක්. මිනිසෙක් විදිහට අපි ඉපදෙනවා. යම් ආකාරයෙන් යම් කෙනෙක් මේ ජීවිතයට හානි කරොත් එහෙනම් මිනිසෙක් විදිහට ඉපදිලා අපිට මේ මනුස්ස භවය තුලදී ලබාගත හැකි ප්‍රතිලාභය අපිට ලබා ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ওই පින කියනා වචනේ තේරුමම තමයි පිනා යාම. හිතේ සතුට. එහෙනම් තව කෙනෙක්ගේ සතුටට බාධා කරනවා නම් අපි එහෙනම් අපිට බොහොම සතුට සැනසීම පිරුණා වූ තැනක දිව්‍ය ලෝකයක් වෙන තැනක ඉපදීමේ භාග්යක් නැහැ. එහෙනම් අපි දන්නවා හොරකම තුලදී දැන් ඔබ සරු දෙයක් යම් කෙනෙක් පැහැරගත්තොත් එතන නැති වෙන්නේ මොකද්ද? එතන නැති වෙන්නේ ඔබේ සතුට. මහත් වේදනාවට, චිත්ත පීඩාවට ඔබපත් වෙනවා. එතකොට
යම් ආකාරයෙන් කෙනෙක් ඔබ ඝාතනය කරන්න නැත්නම් ඔබේ හිතවතෙක් ඝාතනය කරන්න සූදානම් වුණොත් එතන මොකද්ද ලැබෙන්නේ? එතන ලොකු පීඩාවක් ලැබෙනවා. ඔබේ සතුට කියන්නා උදේ නැතුව යනවා. කාමසේවනය වැරදි කාමසේවනය පැත්ත බැලුවත් එහෙම තමයි. අද බොහෝ දුරට අද පෞල් ජීවිත අරගෙන බැලුවොත් සමාජයට අපි පොඩ්ඩක් එබිලා බැලුවොත් බොහෝම චිත්ත පීඩාවට පත් වෙන ඇතම් විට ජීවිත හානි කරා ගන්න පවා මිනිස්සුන් පෙළඹෙනවනේ. එහෙනම් මෙන්න මේ කෙනා මම ආදරය කරපු කෙනා. මගේ ජීවිතේ මුළු ආත්මය කියලායි මම හිතුවේ. ආත්මේ මම බැඳිලා හිටියේ. නමුත් මේව සම්බන්ධතාවය ගොඩනගා ගත්තා. එතකොට ඉතින් අර පුද්දලයා 10000 වාරයක් මෙරි මෙරි උපදිනව නේද? ඒ පුද්දලයාගේ සතුට මොකද උනේ කියන්නත් දන්නේ අතුරුදහන් වෙනව නේද? කන්නත් බෑ, බොන්නත් බෑ, නිදා ගන්නත් බෑ, වැඩක් කරන්නත් බෑ. ජීවිතය හානි කරා ගන්නව තැනටම චිත්ත පීඩාවටපත් වෙනවා නම් එහෙමනම් ඒ තමුන් විසින් තවත් දැනකට අධර්මවාදී විදිහට බාධකයක් ඇති කරගනිමින් ගොඩනගා ගන්නා සම්බන්ධතාවයකදී උවද තව කෙනෙක්ගේ සතුටයි නැති වෙන්නේ. තව කෙනෙක් ඒ චිත්ත පීඩාවටපත් වීමයි එතන සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් මේ කාරණාව පැහැදිලි වෙන්න ඕන. පින කියන්නේ පිනා යාම, හිතේ සතුට. එහෙනම් ඒ සතුට කියනා උදේ කෙනෙකුට උරුම කරලා දෙන්න පුළුවන් විදියට අපි අපේ ජීවිතය ගත කරනවා නම් ඒක ඉතින් ඔය මහා බල සම්පන්න හිතූ පැතූ සම්පත් ප්‍රාර්ථනා කරන්නා උදේ ලැබෙන්නා ඔය දිව්‍ය ලෝකවල ඉපදෙන්න හේතුවක් වෙනවා මේ පින කියන කාරණාව. දැන් පරුස වචන දැන් පරුස වචනේ කියන්නේ මේ බොහොම භයානකම පාප කර්මයන්නේ. දැන් මේ පරුස වචන කතා කරන්නා කෙනෙක් එක්ක ඔබට පුළුවන්ද ජීවත් වෙන්න? ඔබේ හිත නිරන්තරයෙන්ම පීඩාවටපත් වෙනවා නේද? සතුට කියන්නා උදේ තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැයට අතුරුදහන් වෙනවා නේද එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙනකොට? දැන් මේ ප්‍රිය වචනේ කියන්නේ හරි වටින දෙයක්. නමුත් ඉතින් මෙන්න මේ පරුස වචනේ කියන්නා උදේ නිතරම තව කෙනෙක්ගේ මනස අපිරිසුදු වෙන්න, සිතවිලි දේශසහගත වෙන්න, විරූපී ස්වභාවයටපත් වෙන්න බොහොම මේ බලපාන කාරණාවක් නෙමෙයි. ඉතින් මේ එක එක කාරණාවක් ගැන කතා කරුවොත් හෝරා ගානක් කතා කරන්න පුළුවන්. එතකොට මාගේ මෙන්න මේ මෙතුමා විසින් මේ මතු කළා ප්‍රශ්නයට උත්තර දෙන්න තියෙන කාලය එතනින් අඩු වෙන්නේ. ඒ නිසා මම දීර්ඝ විස්තර කරන්නේ. එහෙනම් මේ පරුස වචනයෙන් කියන්නා උදේ අපි මෙදෙන්න අවශ්‍යයි. බොරු කියන එක විශ්වාසා පරමඥාති කියලානේ කියන්නේ නේ. වැවක වැව බැම්ම වගේනේ විශ්වාසය කියන්නේ. එහෙනම් ඔය වැව බැම්ම අතරින් පොඩි ජල සිඳුරක් තිබුණොත් ටික ටික ජලය කාන්දුනොත් ඒක බලපානවා නේද? අර වැව බැම්ම කඩාගෙන යන්නම ගම්මාන පිටින් යට වෙන්න බලපානවා නේද? අන්න ඒකනේ විශ්වාසය කියනවා දේ සුළුවෙන් හෝ යම් දනක පොළඳවීමක් ඇති වුණොත් එතන තියෙනා සීල බැඳීම් නැති වෙනවා නේද? එහෙමනම් මේ විශ්වාසය නැතු යන්න බැඳීම් වලට ගිනිවදින්න බලපාන්නා වූ කාරණාව මොකද්ද? බොරු කීම. බොරු කියන එක. එහෙනම් මේ බොරු කියන එකෙන් වැළකුණා නම් තව කෙනෙක්ගේ හිතේ සතුටට, හිතේ පිනා යාමට ලොකු බාධකයක් මේ බොරුව. කේලම් කියන එක කොටවනවා. එක්කෙනෙකුට තව මිනිස්සෙක් කොටවනවා. එතකොට මේ මොනවා හරි සමහර විට ඇත්ත හේතු වෙන්න පුළුවන්. නැත්තම් නැති හේතු හදලා වෙන්න පුළුවන්. මිනිසෙක් අතර වෛරයක් ඇති කරන්නා උදේ කේලම් කියන දේ. දැන් ඔබ අහලා ඇති ඔය සමහර විට මේ ඔබ දැකලත් ඇති. සමහර අය ඉන්නවා කියනවා මේ මට නම් අරකව පෙන්වන්නම් බෑනේ. ඌ පේන්න බෑ. බලන් ගියාම හේතුවකුත් නැහැ. ඒ වුණාට පේන්න බෑලු. මොකද්ද මේ හේතුව? උපදනා භවය පාසා තව කෙනෙකුට තමුන්ව අප්‍රසන්න වෙන, පේන්න බැරුව යන මිනිස්සෙක් කියලා ඉපදුනත් සියලු දෙනා අතර අප්‍රසාදයටපත් වෙන්නා වූ කාරණාවක් තමයි මෙන්න මේ කේලම් කියන එක. ඉතින් මෙතනින් වළකින්න පුළුවන් නම් යන්න එතනත් මේ පාප කර්මී වැළකුණා උතන. හිස් වචන කතා කරන එක. ඉතින් අද බොහෝ දුරට තියෙන හිස් වචනනේ නේ. කතා කරන්නේම තව මිනිස්සෙක් තමුන්ට වැඩක් නැති, තව කෙනෙකුට වැඩක් නැති, තමුන්ටත්
හානියක් වෙන තවත් කෙනෙකුටත් හානියක් වෙන තේරුමක් නැති වචනනේ හිස් වචන නිර්ර්ථක වචන ඒකත් පාප කර්මයක්. එහෙනම් මෙන්න මේ කියන්නා වූ ඔය කාරණා හතෙන් කෙනෙක් මිදුණා නම් ඒක හේතු වෙනවා පිනා යාමට තව කෙනෙක්ගේ සිතේ සතුටට තමුන්ගේ අන්න එහෙනම් තව කෙනෙක්ගේ සිතට සතුටක් ලැබෙන ආකාරයට තමුන්ගේ ජීවිතය තමුන් ගෙවනවා නම් අන්න ඒකේ ප්‍රතිඵලය තමයි පෙරලා තමුන්ටත් අන්න ඒ විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වාග්යක් මෙලෝ වශයෙන් උදා වෙනවා මරණින් මතුද ඔය බොහෝම සතුට සැනසීම සමාදානය කියන්නා වූ තැන මේ හැමදේම નિરાයාසයෙන්ම ලැබෙන්නා වූ තැන බොහෝ කාලයක් දීර්ඝායුෂ බුද්ධි විඳලා එන්න එහෙනම් ඔන්න ඔය කියන්නා වූ කාම සුගති වල ඉපදෙන්න බලපානවා මෙන්න මේ පින කියන්නා වූ කාරණාව. ඒ නිසා දැන් පින කියන දේ ඔබතුමාට පැහැදිලි ඇති. පාපයෙන් වැළකීම පින. ඊළඟට මේ කුසලය කියන්නේ මොකද්ද? දැන් ඔන්න සබ්බ පාපස්සාකරණම් කියනවා බුද්ධ වචනේ තුල තියෙනවා මේ පින කියනවා උදේ පව කියනවා උදේ දෙකම. පාපයෙන් වැළකුණා නම් ඒකේ විරුද්ධ පැත්ත තමයි පින. දෙවෙනි කාරණාව කුසලස් උපසම්පදා. කුසල් වැඩිම. මෙන්න මේ කුසල් අන්න කුසලයේ කියන්නේ මොකද්ද කියන කාරණාව දැන් මෙන්න මෙතන බොහොම මනමින් පැහැදිලි කරා ගන්න අවශ්‍යයි. අපි දන්නවා මේ මාර්ගපාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම කියලා දෙපැත්තක් තියෙනවනේ. දැන් මෙන්න මේකත් තේරුම් ගන්න ඕන. දැන් සමහර කෙනෙක් කියනවා මේ මායя කියලා කියන්නේ මේ දුක වේදනාව කඳුළු පීඩාව මරණය නියෝජනය කරන්නා වූ කෙනෙක් තමයි මේ මායя කියන්නේ කියලා. බත්තිවාදියාගේ බොහෝම වැරදි වැටහා ගැනීමක් තමයි මේ. පරිනිම්මිත වසවත්තිය කියලා කියන්නේ ආශ්චර්ය සැපය 이르දි ප්‍රාතිහාර්ය මෙන්න මේ කියන්නා වූ සියලුම දේ බලගතුම දිව්‍ය ලෝකෙනේ මේ පරිනිම්මිත වසවත්තිය කියලා කියන්නේ. එහෙනම් වුන්ට මේ දුක වේදනාව කඳුළු පීඩාව ඔය මරණය කියන්නා වූ ඒ දේවල් දැනෙන්නේ නැහැ. එහෙනම් ඔබේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවාද? යාන වාහන ඉඩ කඩන්ගේ දොර බොහොම ඉහෙලින්ම සප සම්පත් ඇතුව පිරිවර සේනාවක් ඇතුව බොහොම සුඛිත මුදිත ජීවත් වෙන එකනේ. මෙන්න මේ කියන්නා සුඛිත මුදිත භාවයේ ඉහෙලින්ම තියෙන තැන තමයි පරිනිම්මිත වසවත්තිය කියලා කියන්නේ. එහෙනම් අන්න ඒ ඉහෙල සප සම්පත් ලබන්න ඔබේ සිතේ ඇති වෙනවනේ ආසාවක්, බොහොම තණ්හාවක්, ලෝභය. මෙන්න මේ ලෝභය කියලා කියන්නේ මාර්ගපාක්ෂික ධර්මතාවයක්. ඒ කියන්නේ ඔය ආචාර්ය ලබන්න, සැපේ ලබන්න, පිරිවර සේනාව, 이르දි ප්‍රාතිහාර්ය, ඔය යාන වාහන, ගේ දොර ඉඩ කඩන් ඔය සියලුම ආකාරයෙන් ඔබ ඔය දේවල් ලබන්න ඔබේ හිතේ තියෙනවා නම් තදබල ආසාවක්. ඒකේ ඔබ බොහොම තදින් බැඳලා ඉන්නවා නම් ඒක තමයි මාර්ගපාක්ෂික ධර්මතාවය කියලා කියන්නේ. එහෙනම් මායя කියන්නේ මේ දුක නියෝජනය කරන කෙනෙක් එහෙම නන් නොවේ. වසවත්ති මායя කියලා කියන්නේ. එහෙනම් මේ බොහොම අර සැප සතුට සිත ඇලෙන තැන බැඳෙන තැන තමයි මේ නියෝජනය කරන්නේ වසවත්ති මායя. එහෙමනම් මේ ලෝභ, දේශ, මෝහ කියනවා මෙන්න මේ කෙලෙස් මූල තුනට අපි කියනවා මාර්ගපාක්ෂික ධර්ම කියලා. මේ තියෙන්නේ මාර්ගපාක්ෂික ධර්ම. තමුන් ඉහළම සැපයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සැපයට කවරෙක් හෝ හරස් වෙනවා නම් අන්න දේශේ ඉබේම හට ගන්නවා. ඉතින් යන්නේ මෙන්න මේ ලෝභ, දේශ, මෝහ කියනවා කෙලෙස් මූල වලට අපි කියනවා අකුසල මූල කියලා. මෙන්න මේ අකුසල මූල දුරු කිරීමේ යම් ආකාරයෙන් ක්‍රියාපිළිවෙතක් තියෙනවා නම් අන්න ඒකට කියනවා කුසල් වැඩිම කියලා. දෙරණ මට තුඹසයා, තුඹස මත නාගයා, විසගෝර සර්පයා, දැක නෑර මෝඩයා. දෙරණ මට තියෙනා උතුම් දෙරණ කිව්වේ මහ පොළොව. දෙරණ මට තියෙනා තුඹස තමයි මේ මිනිස්යාගේ ශරීරය. ඉතින් මේක ඔබ කල්පනා කරලා බලන්න ඕන. තුඹස මත නාගයා. ඒ තුඹස මත ඉන්නා නාගයා තමයි මේ ලෝභ, දේශ, මෝහ කියනා කෙලෙස් මූල. එහෙනම් මෙන්න මේ දේ හරි විදියට දැකලා හරි විදියට අවබෝධ කරගෙන මෙන්න මේ නාගයාට ආහාර දෙන්නේ නැතුව මේ නාගයා පෝෂණය කරන්නේ නැතුව මෙන්න මේ නාගයා මර්ධනය කරන්න කියන එක තමයි ඕන් ඔය වචනෙන් කියන්නේ. ඔකත් බොහොම ඉපැරණි කාලේ ඉඳලා පවතිනා බුදුදහම ආශ්‍රයෙන්ම ප්‍රඥාවන්තයෙක් විසින්ම ගොඩ නැගුවා වචනයක් ඔය. ඉතින් අන්න එහෙනම් මේ ලෝභ, දේශ, මෝහ කියනා මේ කෙලෙස් මූල
ටික ටික අපි දුරු කරනකොට මේ කෙලෙස් මඩිනකොට අපි යන්න අර ඇස කන නාසය දිව ශරීරය කියනා වූ පංච ඉන්ද්‍රියම සංවර වෙනවා. ඕක තමයි සීලය. එහෙනම් මේ කුසල් වැඩිම තුල දිනුවන්නා වූ ගුණයක් තියෙනවා. අන්නේ ගුණය තමයි සීලය කියලා කියන්නේ. හැබැයි මේ මෙතනක් තියෙනවා. ඉතින් මේ සීලය කියලා කියන්නේ අර කුසල් වැඩිම තුල අපට ලැබෙනා වූ යම් ආකාරයෙන් ඒ කුසල් වැඩිම තුල ඒ කුසල් වැඩිීමේ ස්වභාවයත් එක්කම වර්ධනය වන්නා ගුණයක් තමයි සීලය කියලා කියන්නේ. ඒ අන්න එතනනුත් එහාට ගියාපුවම දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බලන්න සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධිය දක්වා මෙන්න මේ දේ මේ කුසල් වඩලා මෙතනින් අපි ප්‍රවීණත්වයක් ලබනකොට අන්න අර ලෝභ දේශ මොහ කියනවා අකුසල මූල දුර වෙලාම යනවා. අන්න එතනට අපි කියනවා සමාධිය කියලා. ඒ කෙනාගේ හිතේ ලෝභයක් අටගන්නේ නැහැ, දේශයක් අටගන්නේ නැහැ, මෝහයක් අටගන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අකුසල මුල් කරගෙන තමයි සංකාරය ගොඩ නැගින්නේ. සංකාරය කියලා කියන්නේ මොකද්ද? අපි කරන්නා වූ කුසල කර්මය හා අකුසල කර්මය. එහෙමනම් මේ මිනිස්සෙන් මැරෙනකොට රූප කියනා කොටස අපි දාලා තමයි යන්නේ මහ පොළොවේ. නමුත් විඥානීය ගමන් කරනවා සංකාරයත් අරගෙන තමයි ගමන් කරන්නේ. කුසල අකුසල කර්මය අපි රැස් කරපු දී ලෝභ දේශ මොහ මුල් කරගෙන අපි විසින් රැස් කරා වූ ඒ කුසල අකුසල කර්මය තමයි අපි අරගෙන යන්නේ. හැබැයි මෙන්න මෙතනදී ඒක ඔබ වටහා ගත්තට කමක් නැහැ. ඉතින් පින්පව් කියලා දැන් ඔබට තේරෙන භාෂාවෙන් තමයි මම බොහෝ දුරට ආමන්ත්‍රණය කරන්නේ. දැන් ඔබ හිතන්න ඕන ඔබට තේරෙන භාෂාවෙන් මම ඒ මුලින් සඳහන් කළාපු කාරණාව වටහා ගන්න ඕන පළමුකොටම ඒ වටහාගෙන දැන් ඔබ හිතුවොත් මේ පින පවානුව තමයි මේ සංකාරය අනුව තමයි ඊළඟ ප්‍රතිසන්දිය ලබන්නේ. එතකොට මේ නිවන කියලා කියන්නේ මොකද්ද? දැන් මම අර කලින් වැඩතරහන බලන්න ඕන ඔබ. දහම ගවේෂණය කරන්නා කෙනෙක් නම් බලන්න ඕන. ඔය අභිධර්ම පිටකය තුල පැහැදිලිවම සඳහන් වෙන්නේ අර ශූන්‍ය භාවයක්නේ. ශරීරය කොටස් දෙකකට 32කට බෙදපුවාම එතන ශූන්‍යයි. මනස ඒ වගේම බෙදා වෙන් කරපුවාම එතන ශූන්‍යයි. පුද්දලයේ සත්‍යය කියලා මේ සතර ගමන් කරන්නව කෙනෙක් නැහැ. යන්න ඕන ඔය කාරණාව නෙමෙයි බුදුදහම කියලා කියන්නේ සංඛාරයේ ශූන්‍යතාවය. රැස් කරන එක ශූන්‍ය වෙනවා. අර පින්පව් පින රැස් කළොත් පින බල දෙන්න නැවති ඉපදෙනවා. පව් රැස් කළොත් පව බල දෙන්න නැවති ඉපදෙනවා. එහෙනම් මේ කුසල් වැඩිම තුලදී සිද්ධ වෙන්නේ පින් රැස් කිරීමක් හෝ පව් රැස් කිරීමක් නෑ. ලෝභ දේශ මොහ කියනා වූ අර පින්පව් රැස් කරන්න හේතු වන්නා වූ අකුසල මූල දුරු කිරීම තමයි කුසල් වැඩිම කියලා කියන්නේ. එහෙනම් විඥාණය ඒ බොහොම පාරිශුද්ධ භාවයේ ප්‍රභාසර මේ තත්ත්වයෙන් පවතිනවා. භව හදන්නා වූ සංකාරය නැහැ. සංකාරය ශූන්‍යයි. ඕක තමයි නිවන් දැක්කා කියලා කියන්නේ බොහොම කෙටියෙන් කිව්වොත්. එහෙනම් දැන් ඔය පින් කරනවා කියලා අදාපි ඔය නොයෙකුත් කරන තියනවානේ නොයෙකුත් පින් කරනවා කියලා දාන මාන ආදී නොයෙකුත් පින් වැඩ අපි කරනවා. පින් පොත කියලා එහෙම පුරාණයේ තිබිලා තියෙනවා. නමුත් මේ පින් කිරීමක් නෙමෙයි එතන තියෙන්නේ. ඒකත් තේරුම් ගන්න ඕන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක්. ත්‍රිවිධ දාන සීල භාවනා කියලා කියන්නේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක්. එහෙනම් ඔබ දානයක් දෙනවා නම් අන්නේ දෙන දානය තුල ලෝභ දේශ මොහ කියනා වූ අකුසල මූල ප්‍රහීන වීමක් තියෙන්න ඕන. දෙන දේ කෙරේ ලෝභයක් තියෙන්න බෑ. දෙන දේ කෙරේ මෝහයක් තියෙන්න බෑ. දෙන දේ කෙරේ දේශයක් තියෙන්න බෑ. ලෝභ දේශ මොහ කියනා වූ අකුසල මූලයෙන් තොරව ඔබ ප්‍රදානයක් කරනවා නම් ආමිසයෙන් කෙනෙකුට දානයක් දෙනවා නම් අන්න එතනත් රැස් වෙනවා. අන්න එතනත් ඔබට අන්නේ පුණ්‍ය ක්‍රියාවේ පුණ්‍ය ශක්තියක් ගොඩ නැගෙනවා ඔබට. ඔබ කරන්නා වන්නේ පුණ්‍ය ක්‍රියාවෙන් දිව්‍ය ලෝකවල ඉපදීමට ඒකත් හේතු වාසනා වෙනවා. පුණ්‍ය ශක්තිය කියනවා උදී. හැබැයි ඔබ ඔය දන් දීලා ප්‍රාර්ථනා කළොත් දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඕන. එතන තියෙන්නේ භව තණ්හාව. දුන්නා වගේ 10 ගුණයක් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළොත් ඒක ආයෝජනයන්නේ.
එතන තියෙන්නේ කාම තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයක් තියෙනවා. එහෙනම් මං හිතන්නේ මේ ඔබතුමාගේ ප්‍රශ්නෙට බොහොම පැහැදිලි උත්තරයක් තමයි මම දුන්නේ. ඒ ඔබතුමාගේ වටහා ගැනීම මොනියම් වූ ආකාරයෙන් වේද කියන්න දන්නේ නැහැ. ඉතින් මේ කොතනකදවත් මේ බුදුදහමේ සබ්බ පාපස්ස අකරණම් කියලා ඊළඟට කිව්වෙනේ කුසලස් උපසම්පදානේ. එහෙනම් පාපයෙන් මිදෙන්න කිව්වා. පාපයෙන් මිදීම තුළ පිනක් තිබුණා. දෙවනෝ කිව්වේ කුසල් වඩන්න කියලා. කුසල් වඩන්න කියලා කියන්නෙම ලෝභ දේශ මොහ කියනා වූ කෙලෙස් මූල දුරු කිරීමේ ක්‍රියාමාර්ගය තමයි කුසල් වැඩිම. ඒ වෙනුවෙන් කරන්න ඕනෑම කටයුත්තක් කුසල් වැඩිමක් තමයි. එහෙනම් පිනයි කුසලයයි මෙතන වෙනස්. ඊළඟට තුන්වෙනි උන් කියන්නේ මොකද්ද? සචිත්ත පරියෝදපනා. මෙන්න මේ මාර්ගයේ යනකොට කුසල් වඩන මාර්ගයේ යනකොට තමුන්ගේ හිත අර නාගයා මර්ධනය වෙනවා. ලෝභ දේශ මොහ කියනා අකුසල මූල දුරු වෙනවා. ඒ තම බුද්ධාන ශාසනක්. ඕක තමයි බුදුන්ගේ ශාසනය කියලා කියන්නේ. මේ දහම යම් කෙනෙක් වටහා ගත්තා නම් හරි විදිහට අන්න එතනයි බුද්ධ ශාසනය තියෙන්නේ. ඒක තමයි ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී බුද්ධ මුඛයේම දේශනා කොට වදාළා බුද්ධ ශාසනය. මෙතනින් පරිබාහිරව පවතිනා බුද්ධ ශාසනයක් නෑ. එතන තියෙන්නේ බෞද්ධ සංස්කෘතියක්. එහෙනම් අර අපි පුරුදු වෙලා තියෙන්නේ වංශ කතා ටිකයි, ජාතක කතා ටිකයි, බණ කතා පොත් ටිකයි. ඕවාගින්නේ අපි බුදුදහම හොයන්නේ. හැබැයි මේවා මම මූලිකව සඳහන් කරලා තියෙනවා නිර්මාණය කරලා තියෙන්නේ වජ්ජ පුත්තක භික්ෂුන් වහන්සේලා. එතකොට අන්නේ ඒ තුල දීපල්ලා ඒ උන්වහන්සේලා දීලා තියෙනවා මේ අදහසක් ලෝකෙට දීපල්ලා දෙන තරමට ලැබෙනවා. නමුත් අර එතනදී ලබා ගැනීමේ තෘෂ්ණාවක් අපි ඇති කරා ගන්නවා. දෙන්නේ ලබා ගන්නව බලාපොරොත්තු වෙයි. අන්න එතකොට අර පුණ්‍ය කර්මයේ ඉෂ්ට ඵල විපාකයන් අපට අල්ප ආනිසංස විදියට තමයි බුද්ධ විඳින්න සිද්ධ වෙන්නේ. එහෙනම් මේක ඔබ වටහා ගන්න ඕන, තේරුම් ගන්න ඕන. මං හිතන්නේ ප්‍රමාණවත් කියලා. එහෙනම් ඔබතුමා දෙවනුව කමෙන්ට් එකක් ඔබතුමාගේ අදහස මොකක්ද කියලා එහෙම කමෙන්ට් එකක් ඔබතුමා වශයෙන් අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් ඔබතුමාට. ඒ වගේම මේ තවත් මහත්මයෙක් මට මුණ ගැහිලා තියෙනවා මාගේ සියලුම වැඩසටහන් වලදී. එතුමා බොහොම සුබඵලදායක කමෙන්ට් තමයි නිකුත් කරලා තියෙන්නේ. කපිල අධිකාරී කියලා මහත්මයෙක්. ඉතින් මම හිතනවා එතුමා මා තුළ තියෙනා කිසියම් දහම් දැනුමක් නැත්නම් ඒ දහම ගවේෂණය කිරීමෙන් ලැබුවා වූ දැනුමක් නැත්නම් ඊට වඩා දැනුමක් එතුමා සතුව පවතිනවා කියලා. එහෙම නැත්නම් මේ සියලුම වැඩසටහන් වලට සුබවාදීව කමෙන්ට් එකක් යොදන්න බෑනේ. ඉතින් ඒ වගේම මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන් බලලා ඔබේ අදහස ඉදිරිපත් කරනවා නම් පක්ෂව හෝ ප්‍රතිවිරුද්ධ මතධාරියෙක් විදිහට නැත්නම් ඔබට ගැටලුවක් පවතිනවා නම් අන්න ඒ ගැටලුව හරි විදිහට එහෙම ඉදිරිපත් කරනවා නම් මම මේ කියන දේ ඔබට නිවැරදි කියලා වැටහෙනවා නම් එතනදී ඔබ ලයික් එකක් දැම්මොත් මම දන්නවා එහෙනම් මේ මහත්මයා මේ කාරණාව වටහාගෙන තියෙනවා කියන දේ. ඉතින් ඒ නිසා බොහෝ පිරිසක් මම අරමුණු කරාගන්නේ 1000ක් හිටියොත් ඔය 1000 අතර 10 දෙනෙක්වත් අඩුම ගානේ 1000කට 10 දෙනෙක්වත් මේ ධහම වටහා ගන්නා වූ පිරිසක් මේ රටේ ඉන්නවා නම් සුළු වශයෙන් හෝ ආන්ගේ පිරිස අරමුණු කරගෙනමයි නිරන්තරයෙන්ම මාගේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. එහෙමනම් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. මම දෙවනුව ඊළඟ වීඩියෝ එක අරන් එන්නම්. එතුමාගේ ඔය දෙවෙනි ප්‍රශ්නෙට බුද්ධ කාලීන ಭಾರತයේ යක්කනාග කුම්භාණ්ඩ කියනා වූ ජන කොට්ටාසයන් ಭಾರತයේ ජීවත් වුණාද කියන කාරණාව පැහැදිලි කරමින් මුලමැද අග පැහැදිලි වැඩසටහනක් අරගෙන ඊළඟට ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාට දහම වැටහේවා, ප්‍රඥාව පහළ වේවා කියලා අදිෂ්ඨාන කරනවා.